රත්නපුර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේම බිහිදීට පත් කරමින් සිදු වූ කාන්තා දාම ඝාතන රැල්ලේ නියම අපරාධකරු නීතියේ රැහැනට හසුවන්නේ DNA පරීක්ෂණ ක්‍රියාවලියට පින් සිදුවන්නටයි. ඒ අනුව මෙම නඩුවේ DNA සාක්ෂි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ජින්ටෙක් ආයතනයේ ආරම්භක සමාජිකයෙකු වන ආචාර්ය රුවන් ඉලේපෙරුම සුවිශේෂී චරිතයක්. කහවත්ත කොටකෙතන නඩු කටයුතු සම්බන්ධයෙන් ඔහු සිය හඬ අවදි කළේ මේ අයුරින්. රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ කාන්තා දාම ඝාතන 21ක් විතර වාර්තා වුණා. ඒ අතරින් 2010 දෙසැම්බර් මාසයේ වයස අවුරුදු 60ක පමණ කාන්තාවක් මරලා තිබුණා. ඊට පස්සේ ආපහු 2011 දෙසැම්බර් මාසයේ වගේම 2012 මැයි මාසයේ හා ජූලි මාසවලත් මේ වගේ සිද්ධීන් 4ක් වාර්තා වුණා. මේ සිද්ධීන් අතර 2012 ජූලි මාසයේදී දුවෙකුයි එයාගේ අම්මවයි ඝාතනය කරලා තිබුණා. ඒ සිද්ධියට අදාළව 4 දිනක් අත්අඩංගුවටපත් වුණා. මේ අම්මගේ දුවගේ සිරුරු වලට ඝාතකයා හෝ කවුරුන් හෝ ගිනි තියලා තිබුණා. මේ පිලිස්සුණු සිරුරු දෙකේ පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් වෙනකොට මේ කාන්තා සිරුරු දෙකේම යෝනි මාර්ගවල කොටස් ලබාගෙන තිබුණා. ඒවා තමයි අපිට යුවේ DNA පරීක්ෂණය සඳහා. ඒකින් දුවගේ යෝනි මාර්ගය තුල පිරිමි කෙනෙකුගේ DNA තියෙන බවට අපේ පරීක්ෂණයේදී තහවුරු වුණා. ඊට පස්සේ අපි කලේ මේ සිද්ධියට අත්අඩංගුවට පත් වෙලා හිටපු සැකකරුවන්ගේ DNA පරීක්ෂා කිරීම. ඒත් මේ එක්කෙනෙක්ගේවත් DNA අර දුවගේ යෝනි මාර්ගයේ තිබ්බ DNA එක්ක සැසඳුනේ නැහැ. එතකොට අයිතිකරුවෙකු නොමැති ආගන්තුක DNA රටාවක් මේ දියණියගේ ශරීරය ඇතුලේ තිබුණා. දැන් මේකේ අයිතිකාරයෙක් නැහැනේ. මේකට සෑහෙන කාලයක් අපි බලා හිටියත් කිසිදු ගැළපීමක් ආවේ නැහැ. ඔහු ප්‍රකාශ කර තිබුණේ වෙන්නා. මේ වන විට කොටකෙතන ප්‍රදේශයේ මෙවැනි කාන්තා ඝාතන 15ක් පමණ වාර්තා වී තිබුණා. ඒ සියල්ලම මිනිමරුවෙකු නොමැති අභිරහස් ඝාතන බවටයි පත් වෙමින් තිබුණේ. මේ හේතුවෙන් විමර්ශකයින්ද නූල් බූලයක පැටලී තිබුණා. මේ වන විට එම කාන්තා ඝාතන සියල්ලම DNA ජෛව සම්පල ජින්ටෙක් ආයතනය වෙත ලැබී තිබුණේ වාර්තා කැඳවීම සඳහායි. ඉන් අනතුරුව ගත් ක්‍රියාවලිය පිළිබඳව ආචාර්ය රුවන් ඉලේපිරුම අදහස් පළ කළේ මේ අයුරින්. අපි ඒ සියල්ලේම DNA රටා එක්තැන් කරලා අපි ඒ ඔක්කොම එකිනෙක අතර සංසන්දනයක් කරන්න තීරණයකට ආවා. ඒ සංසන්දනයේදී තහවුරු වෙනවා 2012 මැයි මාසයේදී කොටකෙතන වාර්තා වුණු අපරාධයක අපරාධ ස්ථානයක තිබුණු ගහක කොළයක් මත තිබුණු බුලත් කෙළ පැල්ලමත් මේ මැරිච්ච කාන්තාවගේ යෝනි මාර්ගය ඇතුලේ තිබුණු පිරිමි පුද්ගලයාගේ DNA ඒ බුලත් කෙළ අයිති පුද්ගලයාගේ DNA රටාවලට සම්බන්ධ බව. ඊට අමතරව 2011 දෙසැම්බර් මාසයේ වයස අවුරුදු 60ක කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේදී ඒ කාන්තාවගේ යෝනි මාර්ගයෙන් ලබාගත් DNA රටාව මේ බුලත් කෙළවල තිබුණු DNA රටා සමග ගැලපී තිබුණා. ඊට අමතරව 2010 දෙසැම්බර් මාසයේදී සිදු වුණු වයස අවුරුදු 60ක කාන්තාවකගේ ඝාතනයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගත් සාම්පලයත් එක්ක මේ DNA රටාව ගැලපුණා. එතනදී තහවුරු වුණා 2012 අම්මයි දුවයි මරලා ගෙට ගිනි තියලා ගිය සිද්ධියේදී දියණියගේ ශරීරය තුල තිබුණු පිරිමි DNA රටාව මේ කාන්තා ඝාතන හතරටම අදාළව ගත්ත DNA රටාවල තිබුණු පිරිමි DNA එකට සමාන බව. මේ DNA රටාවල පරීක්ෂණ වාර්තාවලට අනුව එක සැකකරුවෙකුගේවත් DNA රටා ගැලපුණේ නැහැ. ඒ වෙනකොට කාන්තා ඝාතන වලට අදාළව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබුණා. ඔවුන්ට චෝදනා නගලා අධිකරණයේ නඩුත් විභාග වෙමිනුයි පැවතුනේ. ඒත් මේ එක් සැකකරුවෙකුගේවත් ජෛව සාම්පල කාන්තා ඝාතන හතරේම DNA රටා සමග නොකැලපීම ගැන ජින්ටෙක් ආයතනය අධිකරණයට මෙන්ම පොලිසියටද දැනුවත් කළා. නමුත් වසර 2.5ක් පුරා කොටකෙතන සිදුවුණු මේ ඝාතන රැල්ලේ කාන්තා ඝාතන හතරක්ම එකම එක පිරිමියෙකුගේ විතරක් DNA රටාවලට ගැලපුණා. මීට ඉහත ලංකාවේ කවදාවත් සිදු නොකරපු දෙයක් DNA සාක්ෂි යොදාගෙන කාලෙන් එකිනෙක වියුක්ත වෙච්ච අපරාධ හතරක් ඇතුලේ DNA ගැලපීමක් තමයි මේ සිද්ධ කළේ. ලංකා අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ පළමු වරට තමයි මෙවැනි අත්දැකීමක් අපි ශ්‍රී ලංකාවේදී අත්විඳින්නේ. ඒක තමයි මෙහි විශේෂත්වය. මේ අපරාධ හතර තුළම එකම ආගන්තුක පිරිමි පුද්ගලයෙකුගේ DNA අන්තර්ගතව තිබෙන බවට මම මහාධිකරණයේදී සාක්ෂි ලබා දුන්නා. එතකොට පැන නැගුණු ප්‍රශ්නේ තමයි මේ DNA එක කාගේද කියන එක. ප්‍රශ්නේ අපි එතන ඉතුරු කරනවා. මොකද DNA එක අයිතියේ පුද්ගලයා ඒ වෙද්දි හඳුනාගෙන නැහැ. එතනදී අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනවා මේ සිද්ධිය ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න. එතෙන් සිට මාස 9ක් ගත වෙනවා. ඒ කියන්නේ 2015 දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටකෙතන ප්‍රදේශයේ ජීවත් වෙච්ච පුද්ගලයන් 12 දෙනෙකු විවිධ සාක්ෂි මත පදනම්ව හඳුනාගෙන DNA පරීක්ෂණ සඳහා ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කළා.
එතනදී ඒ 12 දෙනාගේම DNA රට අපි සංසන්දනය කළා. එතනදී ඒ 12 දෙනා අතර හිටිය එක්කෙනෙකුගේ DNA මේ 4 සමගම ගැලපුණා. අන්න ඒ විදිහට තමයි මේ කාන්තා දහම ඝාතනයේ ඝාතකයා අපි හඳුනගන්නේ. DNA තාක්ෂණය මගින් කටයුතු දෙකක් සිදු කරනවා. එකක් අපරාධ පරීක්ෂණයේදී අපරාධය සිදු කරන පුද්ගලයා DNA තාක්ෂණයෙන් හඳුනා ගැනීම සහ දරුවෙකුගේ පීතෘභාවය හා මාතෘභාවය සනාථ කිරීම. DNA සාක්ෂි කිව්වම මිනිසෙකුගේ ශරීරයෙන් ගිලිහෙන ඕනෑම දෙයක්. ඒ කියන්නේ රුධිරය, කෙල, ශුක්‍රාණු, සම්කැබලි, කෙස්, නියපොතු කැබලි, මුත්‍රා සාම්පල්, වමනීය අශුචි වගේ ඕනෑම සාම්පලයක් DNA පරීක්ෂණ සඳහා යොදාගත හැකි තාක්ෂණයක් ජින්ටෙක් ආයතනයේ තියෙනවා. විශේෂයෙන්ම කොටකිතන සිද්ධියේදී වැදගත්ම දේ තමයි DNA සංසන්දනය අපි විසින් තීරණය කරලා අපිම කරපු දෙයක්. ඒක කරන්න කියලා අපිට කවුරුත් කිව්වේ නැහැ. අපරාධ අතර සංසන්දනයක් කළොත් විතරයි මේ සම්බන්ධතාවය අපිට ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නොකළා නම් අද මේ විදිහට පුද්ගලයෙක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. මේ ඝාතන හතරම එකට එකතු කළ නිසා තමයි නොවිසඳුණු අපරාධයක් විසඳ ගන්න පුළුවන් වුණේ. කිසි කෙනෙක් දකින්නේ නැතුව මේ වගේ පොඩි ගමක තමයි මෙහෙම ඝාතන වෙලා තිබුණේ. DNA සාක්ෂි නොතිබුණා නම් බාහිර ස්වරූපයෙන් කොහොමද මිනිස්සු මනින්නේ? අවසානයේදී අභිරහසක් වෙන්න ගිය දෙයක් DNA තුලින් විසඳා ගන්න හැකිය වුණා. අවුරුදු 4ක් පුරා සුරක්ෂිත කරගෙන හිටපු DNA රටා ගලපමින් තමයි අපි මේ කටයුත්ත සිදු කළේ. කොටකෙතන ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2015 මාර්තු මාසයේදී කොළඹ මහාධිකරණයේ විත්තිය පැත්තෙන් මාව සාක්ෂියට කැඳෙව්වා. එතනදී මගෙන් පැමිණිලි පාර්ශවයේ අහපු හරස් ප්‍රශ්නයක් තමයි ඔබතුමාට මේ එක් නඩුකරයන්ට අදාළව DNA පරීක්ෂණයක් කරන්න අධිකරණයෙන් නියෝග කරලා තිබුණට අපරාධ නඩුව අතර DNA සංසන්දනය කරන්න නියෝග කරලා නැහැ නේද කියන එක. එතකොට මම කිව්වා නැහැ. එහෙම දීලා තිබුණේ නැහැ. එහෙනම් ඔබතුමාට මේ විදිහට සිද්ධීන් ගලපන්න නීතිමය බලයක් නැහැ නේද කියලා තවත් හරස් ප්‍රශ්නයක් යොමු කළා. මට කිසිම කෙනෙක් ඒවට නියෝග දීලා නැහැ. විද්‍යාඥවරයෙක් හැටියට අප කළ යුතු දේ මැනවින් වටහාගෙන කළ යුතු දේ තමයි මම ඒ අවස්ථාවේදී කළේ. ඒ කරපු නිසා තමයි වැළලින්න ගිය අපරාධයක සුළුමුල හොයාගත්තේ. විද්‍යාඥයෙක් කියන්නේ විවෘත මනසකින් බලන කෙනෙක්. එයා විවෘතව හිතනවා. එහෙම හිතපු නිසා තමයි මේ නඩුවේ අවසානයක් සාර්ථකව දකින්නට ලැබුණේ. අධිකරණ නියෝග මතම පදනම් වුණා නම් එක සිද්ධීන් වලට වෙන වෙනම වාර්තා ගොනු කරලා නිකන් ඉන්න තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. මම මහාධිකරණයේ සාක්ෂි දුන්නට පස්සේ අත්අඩංගුවේ හිටපු සැකකාරයෝ 4 දෙනෙක් නිදහස් කළා. ඊට පස්සේ මට නිර්නාමික ලිපි කිහිපයක් ආවා. සැකකාරයෝ නිදොස් කොට නිදහස් කරන එකද ඔබතුමාගේ කාර්යභාරය. DNA පරීක්ෂණ කරලා අපරාධකාරයෝ ගෙදර යවන එකද ඔබතුමාගේ කාර්යභාරය කියලා. මේ DNA වාර්තාව ගිය CID එකට අනුකූලව නෙමෙයි. විමර්ශනවලට එරෙහිව යන DNA වාර්තා තියෙනවා. මේකට ගොඩක් අය අමනාප වෙන්නේ නැති. 2015 මම දීපු සාක්ෂි අනුව තමයි මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. ඒක නිසා අද මේ නඩුව සාර්ථකව සිද්ධ වුණා. ආචාර්ය රුවන් ඉලේපෙරුම මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ කළේ එවැන්නා. 2010 වසරේ සිට 2012 කාලය තුල සිදු වූ මෙම ඝාතන හතරටම වගකිව යුත්තේ ප්‍රේමවතී නැමැත්තිය ඝාතනය කළ ස්ථානයේ තිබූ වියලිය ගිය කොස් කොළයකට බුලත් කිල පහරක් ගසා ඇති පුද්ගලයා බව අධිකරණයේදී කරුණු හෙළි වී තිබුණා. ඒ අනුව බුලත් කෙල පහර හේතුවෙන් මෙකී අභිරහස් ඝාතනයේ සුළුමුළු සොයා ගැනීමටයි DNA රටාවට හැකි වී තිබුණේ. එසේ නොවුණා නම් අදටත් මේ පාපතරයා තව තවත් කාන්තා ජීවිත සිය ගොදුරු බවට පත් කර ගන්නවා නුවණුමානයි. රත්නපුර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක හා දියණියක සාහසික ලෙසින් ඝාතනය කළ චෝදනාවට වරදකරු වූ කහවත්ත කාන්තා ඝාතනයේ දාම ඝාතකයාට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මරණීය දඬුවම නියම කළා. DNA තාක්ෂණය යොදා ගනිමින් සාක්ෂි මෙහෙයවීමෙන් සිදු කළ මෙම නඩු විභාගයේදී විද්‍යාකරුට එරෙහිව සාධාරණ සැකයකින් තොරව සාක්ෂි මගින් චෝදනා ඔප්පු කර ඇතැයි සඳහන් කරමින් පිටු 147කින් යුතු නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රකාශයට පත් කළා. රත්නපුර මහාධිකරණයේ ඒ වන විට දැල්වෙමින් තිබූ විදුලි පහන් නිවා දමා විදුලි පංකා අක්‍රිය කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයකදී වේලාවකදී වැලිකඩ බන්ධනාගාරයේ තුල විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට නියෝග කරමින් විත්තිකරුට එරෙහිව මරණීය දඬුවම නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් පසුව චෝදිතයාට එල්ල කර තිබූ චෝදනා තුනෙන් දෙකකට වරදකරු කරමින් මෙලෙස මරණීය දඬුවම නියම කරනු ලැබුවේ රත්නපුර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේම පදිංචි වී සිටි අකුරුගොඩ ජලත්ගේ නිල් ලක්ෂ්මන් හෝත් මහත්තයා නැමැති 42 වැරදි පියෙකුටයි. මෙම නඩුවේ තීන්දුව ලබා දීම අධිකරණීය හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් පුරා සිදු කෙරුණා.
2012 වසරේ ජූලි 19 වනදා රාත්‍රී 10ත් අලියම 3ත් අතර කාලයේදී කහවත්ත කොටකෙදෙන ප්‍රදේශයේ පදිංචි වී සිටි ලීන ආරච්චිගේ ප්‍රේමවතී හා හේවාගමගේ පුෂ්ප කුමාරි යන මව හා දියණියට බර ආයුධයෙන් හිසට මරණීය තුවාල සිදුවන ආකාරයෙන් පාරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා අද චෝදනා නගා තිබුණා. මෙම සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙසින් අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නොහොත් මහත්තයා යන අය 2015 වසරේදී අත්අඩංගුවට කනු ලැබුවේ. එතෙන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. මෙම ඝාතනය සිදු වූ දින එවකට වයස අවුරුදු 31ක් වූ අවිවාහක රෝමත් තරුණියක් වන හේවාගමගේ පුෂ්ප කුමාරි යන තරුණියට බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවක් සිදුකොට පසුව ඇයගේ හිසට දරුණු තුවාල 9ක් හා ඇයගේ මවගේ හිසට බරපතල මරණීය තුවාල 9ක් සිදුකොට ඔවුන් ඝාතනය කිරීමෙන් පසු සාක්ෂි වසන් කිරීමේ අරමුණින් එම මව හා දියණිය නිවසේ තිබූ මෙට්ටයක් මත තබා නිවසත් සමග ගිනි තබා විනාශ කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව අධිචෝදනා 3ක් යටතේ දීර්ඝ නඩු විභාගය පැවැත්වුණේ. මෙහිදී විනිසුරුවරිය චෝදිතයාගෙන් විමසා සිටියේ ඔබට අවසන් වශයෙන් යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඇද්ද යන්න පිළිබඳවයි. එහිදී චෝදිතයා ප්‍රකාශ කර සිටියේ ස්වාමීනි මම වරදක් සිදු කළේ නැහැ යනුවෙන්. එහිදී විනිසුරුවරිය නැවතත් චෝදිතයාගෙන් විමසා සිටියේ තමාට කීමට ඇත්තේ එපමණක්ද යන්න පිළිබඳවයි. එවිට ඔහු පැවසුවේ "ඔව් ස්වාමීනි" යන්නයි. මහත්තයා නමින් ප්‍රසිද්ධ මෙම චෝදිතයා කොටකෙතන ඝාතන 7කට සම්බන්ධ බවට නීතිපතිවරයා විසින් අධිකරණයේ නඩු පවරා තිබුණා. කොටකෙතන ඕපාද වත්තේම කම්කරුවෙකු ලෙසින් ජීවත් වී ඇති මොහු අවසන් වරට 2015 නොවැම්බර් මාස 18 වනදාද කාන්තාවක් ඝාතනය කර ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මරණ දඬුවම නියම වූ ද්විත්ව ඝාතනය සම්බන්ධ කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවන් 3 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන කොළඹ මහාධිකරණයේ පවරා තිබූ නඩුවකින් 2015 වසරේ මැයි මාස 28 වනදා නිදොස් කොට නිදහස් කර තිබුණා. මෙම චෝදිතයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව පවරා තිබුණේ ඉන් අනතුරුවයි. ඒ අනුව කොටකෙතන මව හා දියණිය ඝාතනයේ ඝාතකයා ඇල්ලූ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්. සෑම අපරාධකරුවෙකුම සාක්ෂියක් ඉතිරි කරනු ලබනවා. විශේෂයෙන් අපරාධයක් කර ඉන් බේරීමට කිසිවෙකුට හෝ නොහැකි යන කියමන සනාථ කරමින් ඇසින් දුටු සාක්ෂි, පරිවේශනීය සාක්ෂි, ඇඟිලි සලකුණු CCTV දර්ශනවලට අමතරව ලෝක ඉතිහාසයේ අපරාධ නඩු කනපිට පෙරළූ DNA පරීක්ෂණ පිළිබඳව අද වන විට සමාජයේ ඉහළින්ම කියවෙන්න. ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ ප්‍රංශ විද්‍යාඥ එඩ්මන්ඩ් ලෝකාට්ගේ නියමය වන සෑම හමුවීමක්ම නොයසී නම් සෑම ගැටීමක්ම ශුද්‍ර සාක්ෂි ඉදිරි කරා යන්න තහවුරු කරමින් අපරාධකරුවෙකු අපරාධ ස්ථානයේ ඉදිරි කර යන සියුම් ද්‍රව්‍යයකින් ඔහුගේ අනන්‍යතාවය විදහා දැක්වීම සිදු කළ හැකි මේ අධි සංවේදී DNA තාක්ෂණය නිසාවෙන්.